අපි දැන් මාස 8කට වඩා ෆෝන් එකෙන් කතා කරා. මට ආසයි ඔයා හම්බෙලා කතා කරන්න. ඔව් මටත් ආසයි ඔයා හම්බෙලා කතා කරන්න. ෆෝන් එකෙන් කතා කරන විදිහටමද ඇත්තට කතා කරන්න කියලා මට බලන්න ආසයි. හරි අපි හම්බෙලා කතා කරමු. හරි දැන් අපි කවද්ද හම්බෙන්නේ? හරි මං අනිද්දාට එන්නම්. එදාට මං නිමාඩු. හැබැයි බස් එකේ එන හින්දා පැය 5ක් විතර යයි. හරි ඔයා අපේ ගෙදර ඇඩ්‍රස් එක දන්න ඕනකට කමක් නැහැ. ඒ වුණාට ගෙදරට එන්න එපා හරිද? තාත්තා තාම මේ ගැන දන්නේ නැහනේ. අම්මා තාත්තට කිව්වහම නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම අර කිව්ව හන්දියට එන්න. මම එන්නම්. හරි මං එතෙන්ට එන්නම්. එයා මෙතනට නින්ද කිව්වේ. දැන් පැයකට කලිනුත් කියවනේ ලෑස්ති වෙන ගමන් කියලා. ෆෝන් එක වැඩ කරන්නේත් නෑ. මට හිතෙන්නේ එයා එන එකක් නෑ. දැන් පැය 3කට වඩා මම බලන් හිටියා. ගෙදරට එන්න එපා කිව්ව නිසා යන්නත් බෑ. අනේ මන්ද. එයාට මාව හරියන්නේ නැද්ද දන්නේ නෑ. කමක් නෑ. මං දැන් ගෙදර යනවා. සතියක් වුණා. තාමත් කෝල්ලයක්වත් නෑ. මට දුකක් නෑ. එයා කෙලින්ම කියන්න තියෙන දෙයක් කියලා මාව මගේ හරියනවා. මට මෙහෙම බලන් ඉන්න අමාරු. හොඳම දේ මම ගෙදරට ගිහින් බැලුවනම් එයාට ප්‍රශ්නයක් නොවෙන විදිහට එක වචනයක් හරි කතා කරන්න පුළුවන් වුණොත් ඇයි එයා එහෙම කළේ කියලා හරි අහන්න තිබ්බා. ඔයා මාව හොයාගෙන මාවද? ඔව්. මට තේරෙනවා මාත් එක්ක තරහින් නේද ඉන්නේ. ඔයාව හම්බෙන්න අප නැති එකට. ඔයාට තිබ්බා කෝල්ලයක් දීලා හරි හේතුව කියන්නේ. එහෙනම් මම මෙහෙම හොයාගෙන එන්නෙත් නෑ. ඔයාට වදයක් වෙන්නෙත් නෑ. කවුද කිව්වේ ඔයා මට වදයක් කියලා? ඔයා තමයි මට හම්බුන හොඳම හමුවියම. මට සමාව වෙන්න. මට කියන්න ඕමනාව තිබ්බත් මට හම්බුන කාලය බලන් ඉදිවරුණා. ඒත් මම බලන් ඉන්නවා. ඒ බලාපොරොත්තුව කිසි බාධාවක් නැතුව ඉෂ්ට වෙන කාලයක් එනකම්. මොන කාලයක් ගැනද ඔය කියන්නේ? අයියේ